අම්මේ ලස්සනයිද මගේ අලුත් ඩ්‍රෙස් එක? Oh my god! Wow! අනේ ඔෆිස් එකේ කෙට් එකට අඳින්න ගත්තා. ලස්සනයිනේ. හරිම ලස්සනයි දිදී. සොහක්කට වහක් නෑ. වගේම කෙල්ල. දේවදූතියක් දිනිත පිනාවී ඒ අසරල් හිමි මටද නුබේ. තාත්තා මේ මගේ අලුත් ඩ්‍රෙස් එක ලස්සනයිද? ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකට ගත්තා. තාත්තේ ලස්සනයිද මං ඔයාගේ චූටි දුනේ. කොහොමද ලස්සන? දඟ කරන පැංචත් මං වගේ මලු මල් පඳුරෑ පිපුණු මලත් මං වගේ මලු මං වගේම කෝල් හාමිගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු. ආච්චි මේ මගේ අලුත් ඩ්‍රෙස් එක ඔෆිස් එකේ සබයක් තියෙනනේ මේ ළඟදී ඒකට අඳින්න ගත්තේ. Wait a minute. Who are you? ලස්සනයිනේ. Nukavalaya, Nukavali, ra 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 ra. Nukavalaya, Nukavali, ra 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 ra. ඔකොටුම්බ කියන්නේ ඇඳුමක් කියනද? පොට දෙපොටට ගිහිල්ලා වල්ල යාපනයේ ගිහිල්ලා කොහොඹේ පිට මා කාන්තියෝ රෙදියාරයක් ගිනි මේකේ පිට වහන්න. අනේ ආච්චි දැන් කාලේ කෙල්ලෝ අඳින්නේ මෙහෙම තමයි. ඔයා දන්නවදනේ ෆැෂන්? තොට මේවා තේරෙන්නේ නැහැ ගොඩයා. මේවට තමයි ෆැෂන් කියන්නේ. මල්ලි අම්මටෝ මම ලස්සනයිද? මන්තෝගේ අක්කා ඇසැරලා බලපන් ඔය ෆෝන් එක කොට කොට ඉන්නකො. ඔබතුමා මාර බඩුවක් නේ මාත්. මන්තෝගේ එක කුසුපන් අක්කා. තොට බෑ කට ඇරලා කියන්න මම ලස්සනයි කියලා. කනවතෝ. තෝගේ පැලියාව යකෝ තියන්නේ. එක බඩවැල කඩන් ආවට වැඩක්ද කියපන්කෝ. අක්කට ලස්සනයි කියන්න බෑ. කනට පාරක් ගහන්න මේ මොන මගුලක්ද මේ? යකෝ යන්නේ පාටි ගිහිල්ලා හරි කොල්ලෙක් හොයාගන්න. තෝ ඒවට සපෝට් එකක් දෙනවද? ගල් මූසලයා. ගෙට වෙලා ෆෝන් එක බොබු ඉන්නපන්. පැලියාව තෝගේ මං යනවා යන්න. ගල් මූසලයා.